මෙවර පොත් ප්‍රදර්ශනයට සමගාමීව මම රුසියාවේ රතු 6 මාසක් කියන කෘතිය නැවත මුද්‍රණය කරා. මේ කෘතිය වැදගත් වෙන්නේ රුසියාවේ බලය ලබා ගත්තට පස්සේ එහි තතු අනාවරණය කරන කෘතියක් නිසායි. ඒ අතර වාරයේදී මීට පෙර මම රුසියානු විප්ලවයට ආශ්‍රිතව කෘති කීපයක් කරලා තියෙනවා. ඉන් පළවෙනිම තමයි බොල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය. ඒක ඇතුලේ කතා කරන්නේ රුසියාවේ සම්පූර්ණයෙන්ම කනපිට හරවු සමාජ විප්ලවය කිරීමට සමත් වූ බොල්ෂෙවික් පක්ෂයේ ඉතිහාසය ගැන විස්තරයයි. ඒක විශ්වවිද්‍යාලයේ නිර්දේශිත පොතක් හැටියට තහවුරු කරුණා. ඊළඟට මම කරේ ලෙනින්ගේ මරණයෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් මහා ගත්කරු මැක්සිම් ගෝර්කි ලියපු ලියවිල්ල හා රුසියන් විප්ලවයේ දෙවැනි නායකයා වශයෙන් හිටපු ලියොන් ට්‍රොස්කි ලියපු ලියවිල්ල දෙක එකට කරලා පොතක් කරා ලෙනින් සමග කල දවසේ කියලා. තුන්වෙනි පොත හැටියට ආවේ ලෙනින්ගේ මරණයෙන් පස්සේ ස්ටැලින් බලය ලබා ගත්තට පස්සේ බොහෝ බොල්ෂෙවික්වාදීන් මරණයට පත් කරලා වධක කඳකුළු වල දැම්මා. ඉන් එක්කෙනෙක් තමයි ජොෆේ. ජොෆේගේ ස්මරණයන් කියලා ජොෆේට වාසනාවන්ත වුණා දිවි ගලව ගන්න. 1950 ගණන් අගදී කුෂෙප් කරපු කතාවෙන් පස්සේ ජොෆේට නිදහස ලැබුණා. ජොෆේ සමන්ගේ ජීවිත කතාව ලිව්වා බෑක් ඉන් ටයිම් කියලා ඉංග්‍රීසි පොත. කාලේ දිගේ ආපස්සට කියලා සිංහලෙන් මම පරිවර්තනය කරා. ඊට පස්සේ තමයි මේ රුසියාවේ රතු 6 මාසක් කියලා පොත එන්නේ. ඔගොල්ලෝ කවුරුත් දන්නවා ඇති ලෝව හෙල්ලූ දස දවස. ඒ ලෝව හෙල්ලූ දස දවස කරේ ජෝන් රීඩ්. ජෝන් රීඩ්ගේ භාර්යාවත් ඒ කාලේ රුසියාවේ හිටියා. ඇය තමයි මේ පොත ලිව්වේ. මම පරිවර්තනය කරා. බොහොම ස්තුතියි.